විදුලි බුබුල හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් නෙමෙයි කියලා ලොකු මතවාදයක් සමාජය පුරා පැතිරලා තියෙනවා. ඉතින් අපි ඒක ගැන රිසර්ච් එකක් කරලා හරි විස්තර ටික හොයාගත්තා. ඔව්. අද අපි පියවරෙන් පියවර බලමු. කවුද හරියටම බල්බ් එක හොයාගත්තේ කියලා. අපි ටෙස්ලාට ආව වීඩියෝ එකේදී හව තෝමස් අල්වා එඩිසන් සහ නිකොලයි ටෙස්ලා අතර තිබ්බ ප්‍රශ්නය ගැන වීඩියෝ එකක් ඕනේද කියලා. ඉතින් ඒක තමයි මේ. මේ තමයි ඩිරෙක්ට් කරන්ට් එක සහ අල්ටර්නේටිං කරන්ට් එක අතර තිබ්බ යුද්ධය. එතකොට එඩිසන් පෙනී හිටියේ DC එක වෙනුවෙන්. මෙතන තියෙන්නේ බැටරි එකක වගේ ඉලෙක්ට්‍රෝන එක දිශාවක ඉඳන් තවත් දිශාවකට යන සිස්ටම් එකක්. හැබැයි ටෙස්ලා පෙනී හිටියේ AC වෙනුවෙන්. ඒකෙදී ඉලෙක්ට්‍රෝන තප්පරයට වාර ගණනක් ඉස්සරහටයි පස්සටයි මාරු වෙනවා. එඩිසන්ගේ සරල ධාරාවේ තිබ්බ ප්‍රශ්නේ තමයි ඒ කරන්ට් එක ටික දුරක් යනකොට ඒකේ තියෙන වෝල්ටීයතාවය ඩ්‍රොප් වෙන එක. ඒ කියන්නේ බලාගාරේ ඉඳන් 70ක්ම දෙකක් වගේ යද්දි කරන්ට් එක අඩු වෙනවා. මේක නිසා එඩිසන්ට සිද්ධ වෙනවා හැම කිලෝමීටර් දෙකකටම වතාවක් වගේ පවර් ස්ටේෂන් එකක් ගහන්න. ඒ වගේම මේකෙදි සිද්ධ වෙන වයර් රත් වීම නිසා ශක්ති හානියකුත් සිද්ධ වෙනවා. මේත් එක්ක ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරාවේදී ට්‍රාන්ස්ෆෝමර්ස් පාවිච්චි කරලා ඒ වගේ වෝල්ටීයතාවය අතිශයින්ම වැඩි කරන්න පුළුවන් වුණා. මේකෙන් කිසිම ශක්ති හානියක් නැතුව කිලෝමීටර් ගාණක් විදුලිය යවන්න පුළුවන් වුණා. මෙන්න මේක තමයි මේ දෙන්නගේ බීෆ් එක ඇති වෙන්න ප්‍රධානම හේතුව. හැබැයි අපි පොඩි කාලේ ඉඳලා මහලා තියෙන ටෙස්ලා කියන්නේ එඩිසන්ගේ ගෝලයෙක් කියලා. මෙතන තියෙන ඇත්ත කතාව මොකද්ද? ඔව් 1884 දී ටෙස්ලා ඇමරිකාවට ඇවිල්ලා එඩිසන්ගේ ලැබ් එකක වැඩට බැඳෙනවා. මේ කාලේදී එඩිසන් කියන්නේ හොඳ බිස්නස්මන් කෙනෙක්. හැබැයි ටෙස්ලා කියන්නේ තමන්ගේ ළඟ සල්ලි තිබ්බේ නැති තරුණ දක්ෂ ඉංජිනේරුවරයෙක්. දවසක් එඩිසන් ටෙස්ලාට ලොකු චැලෙන්ජ් එකක් දෙනවා. එයා කියනවා එයා ළඟ තියෙන DC ජෙනරේටර්ස් වල තියෙන ටෙක්නිකල් ප්‍රශ්නයක් විසඳුවොත් එහෙම එයාට ඩොලර් 50000ක් දෙනවා කියලා. අද කාලේ හැටියට මේ ගාන ඩොලර් මිලියනයකටත් වැඩි. ටෙස්ලා මාස ගාණක් නිදි මරාගෙන වැඩ කරලා මේක හදලා ඉවරනාට පස්සේ එඩිසන්ගෙන් ගිහිලා සල්ලි ඉල්ලනවා. එතකොට එඩිසන් කියනවා ටෙස්ලා ඔයාට ඇමරිකන් විහිළු තේරෙන්නේ නැහැ කියලා. ටෙස්ලා මෙතනදී එඩිසන් එක්ක තරහ වෙලා එයාගේ කම්පැනි එකෙන් අස් වෙලා යනවා. මේක ගැන පොඩි ටච් එකක් නෝලන් නයාගේ ප්‍රෙස්ටේජ් මූවි එකෙන් දීලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මට හරියටම පැහැදිලි නැත්නම් මේ බල්බ් එකේ ස්ටෝරි එක මෙතෙන්ට කනෙක්ට් වෙන්නේ කොහොමද කියන එක. මේමයි කේෂෝ. එඩිසන් නෙමෙයි ඇත්තටම පළවෙනි විදුලි බල්බය හැදුවේ. එයාට කලින් හම්ෆ්‍රි ඩේවි, ජෝසප් ස්වාන් වගේ අය විදුලි බබුළු හදලා තියෙනවා. හැබැයි ඒවා තප්පර ගානක් පත් වෙලා නිකම්ම පිච්චිලා යන ඒවා. එඩිසන් මෙතනදී කරන්නේ මේ විදුලි බල්බය අරගෙන ඒක වෙළඳ භාණ්ඩයක් විදිහට දියුණු කරන එක. එයා තමයි හොයාගත්තේ ඔක්සිජන් නැති රික්තයක් ඇතුලේ කාබන් පතුරු පාවිච්චි කරාම මේ බල්බේ පැය ගානක් වුණත් පත්තු කරලා තියන්න පුළුවන් කියලා. එතකොට මෙතනදී ටෙස්ලාගෙන් වුණ කාර්යභාරය තමයි මේ බල්බ් එක පත්තු කරන්න ඕන වුණ ප්‍රත්‍යාවර්ත ධාරාව දියුණු කරපු එක. ඒක නිසා අපිට කියන්න වෙනවා විදුලි බල්බ් ක්‍රෙඩිට් එක එඩිසන්ට සහ එයාගේ ටීම් එකට යන්නම ඕනේ. එඩිසන් අනිත් අයගේ පේටන්ට් අරගෙන එයාගේ නමින් දාගත්ත අවස්ථා වුණ තරම් තිබුණත් මේක එහෙම එකක් නෙමෙයි. අපි අද වෙනකොටත් යූස් කරන්නේ ඕල්ටර්නේටිව් කරන්ට් එක. ඒ කියන්නේ මෙතනදී ටෙස්ලා බීෆ් එක දිනුවද? ඔව් එඩිසන් විසින් ටෙස්ලා වැරදි කියලා පෙන්වන්න මාරාන්තික වැඩ කරා. එයා ප්‍රත්‍යාවර්ත ධාරාවකින් ටොප්සි කියන අලියාව පවා මරලා පෙන්නවා. හැබැයි මේ මොන දේ වුණත් නයිජීරියා ෆෝස් පවර් ප්ලාන්ට් එකෙන් ටෙස්ලා ගිරනම වෙනස් වෙනවා. මේක තමයි ලෝකේ පළවෙනි හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එක. ගොඩක් අයට තේරෙන්න පටන් ගත්තා දුර ප්‍රදේශවලට කරන්ට් එක යවද්දී එඩිසන්ගේ ක්‍රමය අසාර්ථකයි කියලා. ඒක නිසා මේ විදුලි බලාගාරේ කොන්ට්‍රැක්ට් එක දිනන්නේ ටෙස්ලාගේ AC සිස්ටම් එක. අදටත් අපේ ගෙවල් වලට විදුලිය එන්නේ ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන්. එදා එඩිසන් දිනුවා නම් අපි හැමෝටම සිද්ධ වෙනවා අපේ මිදුලේ වෙනම ජෙනරේටර් එකක් තියාගන්න. මෙතන තියෙන විශේෂම දේ තමයි විද්‍යාව පැත්තෙන් ටෙස්ලා දින්නට ෆයිනෑන්ෂියලි දිනුවේ තෝමස් අල්වා එඩිසන්. එඩිසන් ජෙනරල් ඉලෙක්ට්‍රික් වගේ යෝධ සමාගම් හදන්න පටන් ගත්තා. ඒත් ඇයි ටෙස්ලාට බැරුණේ කවදාවත්ම ෆයිනෑන්ෂියලි සක්සස් වෙන්න? මොකද ටෙස්ලාට බිස්නස් වලට ගට් ෆීලිංග්ස් තිබුණේ නැහැ. ලෝකෙටම විදුලිය දෙන්න ඕන හින්දා එයා යාගේ පේටන්ට්ස් පවා නොමිලේ ලබා දුන්නා. අන්තිමේදී 1943 දී ටෙස්ලා නිව්යෝර්ක් වල හොටෙල් කාමරයක තනියම මැරිලා යනවා. සමහරු කියනවා එයා අන්තිම කාලේදී පරවියොන්ට තනියම කතා කර කර හිටියා කියලා. හරි අපි මෙහෙම කරමු. අන්තිම ප්‍රශ්නේ මෙයාලට දෙමු. ලයිෆ් එක පැත්තෙන් ගත්තාම ඇත්තටම මෙතනදී දිනුවේ කවුද? ටෙස්ලාද එඩිසන්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න.